අද කතාව පටන් ගන්නේ හිතාගන්න බැරි තරම් ලොකු කුමන්ත්‍රණයකින්. රාධිකා පූරවුට කියනවා ආදේශ් චංකිස්ථාන් සමාගමට විරුද්ධව පුවත් පළ කරලා තියෙනවා කියලා. ඒ වගේම ඇයට දැන් අප්‍රාව අනිවාර්යෙන්ම ඕන කරනවා. ඔය අතරේ ආර්යමන් රාධිකාට බනිනවා ඇයි අප්‍රාට මේ ගෙදර ඉන්න දුන්නේ කියලා. එතකොට රාධිකා කියනවා අප්‍රාට මේ ගෙදර ඉන්න දුන්නේ පුවත්පත් සමාගම පාලනය කරන්න කියලා. හැබැයි රාධිකා ආර්යමන්ට තේරුම් කරන්න හදනවා පොඩි වැරදි වැටහීමක් නිසා ආදිත්‍ය කොහොමද අප්‍රාව දාලගියේ කියලා. ඒත් ආර්යමන් කියන්නේ තමන් අප්‍රාගේ මුණ බලන්නවත් අකමැති බව දැනම රාධිකා මේ දේ කළා කියලා. ටික වෙලාවකට පස්සේ ආර්යමන් ජිම් එකේ වර්කවුට් කර ඉන්නවා. මේක දිහා බලාගෙන ඉන්න රාධිකා ආර්යමන්ගේ සිරුරට පට්ට විදිහට ආකර්ෂණය වෙනවා. ඇය තමන්ටම කියාගන්නවා ආර්යමන් කියන්නේ මකරෙක් වගේම නාගිනියක්වත් එක පාර ආකර්ෂණය කරගන්න පුළුවන් පට්ට පිරිමියෙක් කියලා. අනෙක් පැත්තෙන් අප්‍රා ආදේශ්ට කියනවා එයාගේ වැඩ පටන් ගන්න කියලා. ආදේශ් ආර්යමන්ට කෝල් කරලා ලොකු දෙයක් පෙන්වන්න තියෙනවා කියලා ඉක්මනට ඔෆිස් එකට එන්න කියනවා. ආර්යමන් ඔෆිස් එකට ගියපු ගමන් බරණි එක පාරටම ආර්යමන්ගේ වේශය අරගෙන අර ජිම් එකේ සෙල්ලම දිගටම කරගෙන යනවා. ඔය වෙලාවේ අප්‍රා නැවුන් වාතය ගන්න වත්තට යද්දි රාධිකා ඇයව බලෙන්ම වගේ ඇතුළට යවනවා. රාධිකා හිතනවා ආර්යමන්ගේ හිත දිනාගන්න නියම වෙලාව මේක කියලා. එතකොටම වහින්න පටන් ගන්නවා. රාධිකා ඩාන්ස් කරන්න පටන් ගන්නවා. හැබැයි ආර්යමන්ගේ වේශයෙන් ඉන්න බරණි රාධිකාව ගණන් ගන්නේ නැතුව ගේ ඇතුළට යනවා. මේක දකින අප්‍රා රහසේම කරන්ට් වයර් එකක් රාධිකා ඉන්න තැනට දානවා. ඒකෙන් රාධිකාට දරුණු විදිහට කරන්ට් එක වදිනවා. ඇය වේදනාවෙන් කෑ ගහනවා. හැබැයි වයර් එක දැක්කත් රාධිකා හිතන්නේ මේක අහම්බෙන් වෙච්ච අනතුරක් විතරයි කියලා. ඔෆිස් එකේදී ආදේශ් ආර්යමන්ට කියනවා තමන්ට ඔත්තුකරුවෙක්ගෙන් තොරතුරක් හම්බුණා කියලා. ඒ වගේම පරමිත් සහ බල්ජිත්ගෙන් පිටිපස්සෙන් ගත්ත ඡායාරූප වගේක් පෙන්නනවා. මේක දැකලා ආර්යමන් හොඳටම ෂොක් වෙනවා. එයා ආදේශ්ට කියනවා මීට වඩා පැහැදිලි පින්තූර ටිකක් ලෑස්ති කරන්න කියලා. ඊට පස්සේ ගෙදරදී රාධිකා දකිනවා අප්‍රා සහ ආර්යමන් සින්දුවකට නටනවා. රාධිකාට මේක දැකලා හොඳටම තරහා යනවා. ඇය ඔවුන්ව අතටම අල්ලගන්න හැදුවත් ඒක අසාර්ථක වෙනවා. රාධිකා අප්‍රාට හොඳටම බනිනවා. ආර්යමන් එක්ක නැටුවා කියලා. ඔය වෙලාවේ සැබෑ ආර්යමන් ගෙට ඇතුල් වෙද්දී අප්‍රා කියනවා රාධිකා හිතන් ඉන්නේ අපි දෙන්නා ඩාන්ස් කරා කියලා. ආර්යමන් පුදුම වෙලා අහනවා ඒක කොහොමද වෙන්නේ කියලා. රාධිකා ආර්යමන්ගෙන් අහනවා එයා මෙච්චර වෙලා කොහෙද හිටියේ කියලා. ආර්යමන් කියනවා තමන් අප්‍රා එක්ක නැටුවේ නෑ කියලා. රාධිකා කෑගහලා කියනවා අප්‍රා කියන්නේ නාගිනියක් කියලා. එතකොට අප්‍රා කියනවා මම නාගිනියක් නම් ඔයා මකරෙක් කියලා. රාධිකා අප්‍රාට වහාම ගෙදරින් යන්න කියනවා. අප්‍රා කියනවා ඇයටත් දැන් මෙහෙ ඉන්න කිසිම ආසාවක් නෑ කියලා. ආර්යමන් කියනවා රාධිකාගේ මේ මනස්ගාත එක්ක මොනව කරන්නද කියලා එයාට හිතාගන්න බෑ කියලා. අප්‍රා තමන්ගේ බෑග් ටිකත් අරගෙන පඩිපලෙන් පල්ලෙහාට එනවා. ඔය වෙලාවේ බරණි රාධිකාගේ වේශය අරගෙන පල්ලෙහාට ඇවිත් අප්‍රාට නියෝග කරනවා මෙහෙන් යන්න එපා කියලා. ආර්යමන් රාධිකාට මතක් කරනවා ඇයි ඔයාමනේ අප්‍රාට ගෙදරින් යන්න කිව්වේ කියලා. එතකොට රාධිකාගේ වේශයෙන් ඉන්න බරණි කියනවා දැන් මම ඇයව නවත්වනවා. අප්‍රාට ආර්යමන් එක්ක ඩාන්ස් කරන්න පුළුවන්. මොකද ආර්යමන් කියන්නේ ඇයගේ මස්සිනා කියලා. මේක අහලා ආර්යමන් කියනවා අප්‍රා එක්ක නටනවාට වඩා එයා මැරෙන්න කැමතියි කියලා. ඒ වචනවලට අප්‍රාගේ හිත හොඳටම රිදෙනවා. ඊට පස්සේ සැබෑ රාධිකා පූරවුට කියනවා තමන් අප්‍රාව ගෙදරින් එළියට ඇදලා දැම්ම කියලා. හැබැයි ඇය පල්ලෙහාට එද්දී බරණි රාධිකාව දැකලා එතනින් පැනලා දුවනවා. රාධිකා ඇවිත් අහනවා අප්‍රා බෑග් එක පැක් කරගත්තේ නැද්ද කියලා.
අප්‍ර කියනවා නෑ මම ආයෙ බඩු අස් කරනවා මොකද ඔයාමනේ මාව නැවැත්තුවේ කියලා. රාධිකා පුදුම වෙලා අහනවා මම කවද්ද ඔයාව නැවැත්තුවේ කියලා. හැබැයි ආර්යමන් සහ පරමිත් දෙන්නම අප්‍රාගේ පැත්ත අරන් කියනවා ඔව් ඔයාම තමයි නැවැත්තුවේ කියලා. රාධිකාට දැන් තේරෙනවා මේ හැමදේම පිටිපස්සේ බරණි ඉන්නවා කියලා. ඔය අතරේ බරණියවිත් ආර්යමන්ට කියනවා තමන්ගේ සහ තමන්ගේ සැමියා වන ප්‍රථම්ගේ ජීවිතය අනතුරේ කියලා. ඒ නිසා ආර්යමන්ගේ උදව් ඕන කියලා. ආර්යමන් ඔවුන්ට එහෙ නවතින්න කියනවා. රාධිකා අහනවා ඔයා කොහොමද ඔවුන්ට මෙහෙ ඉන්න දෙන්න කියලා. ආර්යමන් කියනවා ඔයා මට විරුද්ධව ගිහින් අප්‍රාව මෙහෙ නැවැත්තුවා නම් මටත් මෙයාලව මෙහෙ නවත්තන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආර්යමන්ට ආදේශ්ගෙන් පැහැදිලි ෆොටෝ එකක් හම්බෙනවා. ඒකෙන් එයාට තේරෙනවා පරමිත් කියන්නේ චංකිස්තාන් එක්ක එකතු වෙච්ච කෙනෙක් කියලා. ආර්යමන් ගිහින් පරමිත්ගෙන් කෙලින්ම ප්‍රශ්න කරද්දී පරමිත් එක පාරටම අශ්වයෙක් වගේ හැසිරෙන්න ගන්නවා. බරණි හිතනවා මම පරමිත්ව මේ වගේ පිස්සෙක් කරපු එක හොඳයි කියලා. ආර්යමන් කල්පනා කරනවා දැන් කොහොමද ඇත්ත හොයාගන්නේ කියලා. ඔය වෙලාවේ එයාට රහස් දොරක් හම්බෙලා ඒක ඇතුළට යනවා. එතන තිබිලා පරණ ප්‍රහාරවල විස්තර හම්බෙනවා. ඒ වගේම ඉන්දියාවට විරුද්ධව හැම කුමන්ත්‍රණයක්ම කරලා තියෙන්නේ මෙතන ඉඳන් කියලා එයාට තේරෙනවා. දරුණුම දේ තමයි පරමිත් සහ බල්ජිත්ගේ චංකිස්තාන් පාස්පෝර්ට් දෙක ආර්යමන්ට හම්බෙනවා. ආර්යමන් ඒක දැකලා හොඳටම අඬනවා. ඒ වගේම ආර්යමන් කියනවා මුන්ව මුළු රටටම හෙළි කරනවා කියලා. පහුවදා උදේ ඔෆිස් එකේදී පරමිත් අහනවා ඇයි අපිට එන්න කිව්වේ කියලා. ආර්යමන් කියනවා ඉන්දීය පොලිස් නිලධාරීන් ක්‍රූස් නැවක ඉන්න චංකිස්තාන් වරුන්ව අල්ලගන්න යනවා. අපිට ඒ නිවුස් එක කවර් කරන්න ඕන කියලා. පරමිත් බය වෙලා කියනවා මේක මහා භයානක නිවුස් එකක්. අපිට මේක කරන්න බැහැ. මට ඔයාව නැති කරගන්න බෑ කියලා. ආර්යමන් ඒකට එකඟ වෙනවා වගේ රඟපානවා. ඊට පස්සේ පරමිත් සහ බල්ජිත් හොරෙන්ම අර නැවට යනවා. ආර්යමන් ඔවුන්ගේ පස්සෙන් ඇවිත් ඇහැ ගහගෙන ඉන්නවා. එයා ආදේශ්ට කියනවා පරමිත්ව අතටම අල්ලගන්න තමන් දාපු සුපිරි ප්ලෑන් එක මේක කියලා. ආර්යමන් කෙලින්ම පරමිත් ඉස්සරහට ගිහින් අහනවා ඔයා මෙහෙ මොකද්ද කරන්න කියලා. පරමිත් කියනවා මම ඔයාට කිව්වා නේද මේ නිවුස් එක කවර් කරන්න එපා කියලා. හැබැයි ආර්යමන් කියන්නේ මම අද එකම චංකිස්තාන් වරයෙක්වත් අත්හරින්නේ නෑ කියලා. එහෙම කියලා ආර්යමන් ඇතුළට යනවා. පරමිත් වහාම අනිත් චංකිස්තාන් වරුන්ව දැනුවත් කරනවා. ආර්යමන් සහ පොලිසිය එතනට කඩා වදිනවා. පරමිත් එක පාරටම ආර්යමන්ට වෙඩි තියන්න තුවක්කුව දික් කරනවා. බල්ජිත් කෑගහලා කියනවා අපේ තත්ත්වය රැකගන්න නම් ආර්යමන්ව මරලා දාන්න කියලා. පරමිත් ආර්යමන්ට වෙඩි තියනවා. හැබැයි එතකොටම අනන්තා තමන්ගේ නාගිනී වේශයෙන් මැදට පැනලා ආර්යමන්ව බේරගන්නවා. අනන්තාව දැකලා පරමිත් සම්පූර්ණයෙන්ම ෂොක් වෙනවා. ආර්යමන් සිහි නැතුව වැටෙනවා. අනන්තා දරුණු විදිහට චංකිස්තාන් වරුන්ට පහර දෙනවා. පරමිත් කියනවා අනන්තා ඔයා අපිට ද්‍රෝහි වුණා කියලා. හැබැයි අනන්තා කියන්නේ මම ආවේ පලිගන්න. මගේ මුළු පවුලම මරලා මට ද්‍රෝහි වුණේ ඔයාලා කියලා. ඇය පරමිත්ව සහ බල්ජිත්ව මරන්න හදද්දිම රාධිකා මකරෙක් වෙලා එතනට කඩා වදිනවා. රාධිකාට තේරෙනවා අනන්තාට තමන්ගේ පරණ මතකය ඔක්කොම නවත ලැබිලා කියලා. ඇය එක පාරටම අනන්තාව එතනින් අරන් යනවා. අනන්තා රාධිකාට කියනවා ඔයාගේ ඇස් හරියට ප්‍රගතිගේ ඇස් වගේ. මට කොහොමද ඒක මග හැරුණේ කියලා. හැබැයි රාධිකා දරුණු විදිහට කියන්නේ අනන්තාට ප්‍රගතිගෙන් ලැබුණේ වස විතරයි කියලා. ඒ වගේම ඇය අනන්තා සහ ආර්යමන් ඇතුළු හැමෝම විනාශ කරනවා කියලා. අනන්තා කියනවා මම ආර්යමන් හැර ඔයා ඉල්ලන ඕනම දෙයක් දෙන්න ලෑස්ති කියලා. හැබැයි රාධිකා කියන්නේ අනන්තාත් තමන්ගේ අම්ම වගේම බොරු පොරොන්දු දෙන කෙනෙක් කියලා.
ඒ වගේම දැන් අනන්තාට තමන් එක්ක රහස් දේවාලයට යන්න වෙනවා කියලා. අනන්තා අහනවා රාධිකාට ඇත්තටම මොකද්ද ඕන කියලා. රාධිකා කියනවා බලාගෙන ඉන්න කියලා. අවසානයේ ඔවුන් දෙන්න දරුණු විදිහට සටන් කරන්න පටන් ගන්නවා. රාධිකා කියනවා මේ පාර නම් අනන්තාට මාව පරද්දන්න බෑ කියලා. අද කොටස එතනින් ඉවර වෙනවා. ඊළඟ කොටසින් පෙන්වන්නේ බරණි ඇවිත් තාණ්ඩව ගැන කියනවා. ඒ වගේම හැමෝම පුදුම කරමින් ප්‍රගති නැවත පැමිණෙනවා. ඉතින් යාළුවනේ රාධිකා දන්නවා අනන්තාට තමන්ගේ මතකය ආයෙ ලැබිලා කියලා. ඒ වගේම අනන්තා තමන්ගේ නෑකම ගැනත් දන්නවා. හැබැයි රාධිකාට කිසිම දෙයක් නොලැබුණු නිසා ඇය අනන්තාගෙන් හැමදේම උදුරගන්නයි හදන්නේ. අනන්තා කවදාවත් රාධිකාව මරන්නේ නැති වුණත් ඇයට මේ සටන කරන්නම වෙනවා. ඇත්තටම ප්‍රගති ආවේ කොහොමද? ප්‍රගති ආවට පස්සේ රාධිකාගේ හිත වෙනස් වෙයිද? මේ හැමදේම දැනගන්න අපේ ඊළඟ වීඩියෝ එකත් බලන්න.